ආයුබෝවන් මේ ස්ථානය මොරටුව රාවතවත්ත සුරතාවියන්ගේ රාජේශ්වරියගේ දේවස්ථානය ඉදිරිපිට. ඉතින් මේ තැන සෑහෙන දවසක ඉඳලා අපේ කණ්ඩායම පුහුණුවෙන් පටන් ගන්න ඉස්සෙල්ලා රැඳෙන ස්ථානය. ඉතින් මේක විශේෂ වූ ස්ථානයක්. අතීතයත් එක්ක ගොඩනැගිච්ච ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ අපි සෑහෙන කාලයක ඉඳලා මෙතනින් තමයි පුහුණුවෙන් කටයුතු අපි අපේ කණ්ඩායම ආරම්භන්නේ. ඉතින් ඒ ආරම්භීමට යන මොහොත තමයි මේ උදා වෙලා තියෙන්නේ. තවත් කණ්ඩායමක යෑමක්. සුමිත් good morning. තවත් කණ්ඩායමක් යනවා දැල්තර සුමිත්ගේ කණ්ඩායම. ඉතින් අපි අපේ ගමනේ යෑමට පෙර අපි දැන් මෙතනින් පිටත් වීමට සූදානම් වෙන මොහොතේ පුංචි සජීවීකරණයක් කරන්න වුණා. ඉතින් ඒ වගේම විශේෂ වූ දෙයක් තියෙනවා මෙතනදී කියන්න. ඊයේ දිනේ උපන්දිනයේ සමරන ලෝරන්ස් මාටින් මේ දේවස්ථානයේ හිටපු සංගීතඥයා එහෙම නැත්නම් වාදක කණ්ඩායමේ ප්‍රධාන දායකත්වයේ දරු නායකත්වයේ දරු කෙනා. ඉතින් ඔහුවත් මේ අවස්ථාවේ ශීපත් කරනවා. දැන් අපි අපේ ගමන ආරම්භ සූදානම් වෙනවා. සිටට අපි යන්නේ නේද? තමයි. කොහොමද? පුරුදු ස්ථානවලට පැමිණ ඉන්නේ අද පුණෙන් වටේට සඳහා ආරම්භ කිරීමට. එනම් අපි අද දවස මෙතන ආරම්භ කරමු. ඔව්. ගොඩාක් ස්තුතියි. එහෙනම් මල වචනයක් දෙන්න බලන්න. ඔව් දැසනක් වේවා. ඔව්. උදේ ඉතින් ට්‍රේනින් කරන්න යන්න ඇහැරුණේ යන්තම් පොට්ටක් අද. ඊට පස්සේ ආවට පස්සේ ඉතින් තවත් පට්ටියක් වුණා ගැවුණා. අපි හැමදාම මේනවා. ඉතින් ගෲප් එකත් එක්ක සක්‍රියව ඉන්න. එතකොට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. හරි. ඒ වගේම තුෂ්ට විද්‍යාසන මොස්කෝ දිනදිනා සුබ විද්‍යාසනක් කියලා කියනවා. අපේ කට්ටිය දැක්ක ඉවදිනේ මේ ඇවිල්ලා තියෙනවා අද රජී දවසක්. හොඳයි වගේ කට්ටිය එකතු වෙන එක මම හිතන්නේ හොඳයි කියලා. ඔව්. අත්‍තරම බොහොම සජීවණයෙන් අපේ ගෙනන දෙයක් ප්‍රබෝධමත් උදෑසනක් මේ අවස්ථාවේ ප්‍රියදර්ශන දේවගේ. ඉතින් දෙන්න බලන්න වචනය. මොඩින් අතරම සත්‍යෝසාරය මොකෝ ගෙනින් වැඩ පිළිවෙල මේ මොකද සයිකලින් කියන්නේ වෙනම ක්‍රීඩාවක්. ඒ කියන්නේ වෙනම ක්‍රීඩාවක් කියන්නේ ක්‍රීඩාවේ මනුෂ්‍ය සම්පූර්ණ කරන තවත් මොකක්දන්නක්. ඒ නිසා වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරන්න අපේ ડોක්ටර් හේතු වාසනා වේවා මම ප්‍රාර්ථනා කරනවා. මොකද විශේෂම දේ තියෙන්නේ අපි මේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕන. අපි පාපැදිකරුවෝ වශයෙන් අපිට දෙන්න පුළුවන් පණිවිඩය තමයි නිරෝගී භාවය ගැන. ඉතින් මම හිතන්නේ අපිට වඩා ලොකු අත්දැකීම් මොකට තියෙනවා. තව වචනයක් කියන්නේ ඒකනේ. නිරෝගීකම කියන්නේ ඉතින් මනුෂ්‍ය ජීවිතයේ තියෙන ලොකුම සම්පත. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. ඒක නිසා අපි හැමතිස්සෙම නිරෝගීව ඉන්න එක අපිලා සහ සමාජයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපි ඉදිරියේදී නිරෝගීව ඇත්තටම අපිට විතරක් නෙමෙයි ඒක සමාජයටත් වැඩදායක වෙනවා. මොකද පවතින ඕනම රජයකට වැඩියෙන්ම වැය කරනවා බෙහෙත් සඳහා. ඉතින් ඇත්තටම නිරෝගී ක්‍රීඩකයෙක් සඳහා බෙහෙත් අවශ්‍ය නැහැ. හරි ගොඩාක් ස්තුතියි. ඒ වගේම රංග සහෝදරයා good morning. ඔව් කියන්න බලන්න. good morning වාටත්. ඕකේ. මමත් මේ ව්‍යායාමයට තමයි බයිසිකල් පදින්නේ. මම ඉතින් කිලෝ 20ක් අඩු වුණා මේ බයිසිකල් පැද්දට. කිලෝ 20ක් අඩු වුණා. 98යි මම පටන් ගන්නකොට. ඔව්. දැන් 78යි. දැන් 78. ඉතින් ඒක බොහොම වටිනා කියන දෙයක්. මේ අනිත් අයටත් කියන්නේ ව්‍යායාමයක් වශයෙන්වත් පදින්න. ඔව්. ඒ වගේම තව විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. ඉතින් හැමදාම අපි මෙතෙන්ට ආවම අපේ පාපැදි බලා ගන්න. ඒ වගේම වැරදිලාවත් අපි ගියොත් අපේ එක්කෙනෙක් මග හැරුණොත් මේ අයියන්ඩිය තමයි පණිවිඩය දෙන්නේ. ඉතින් මේ පල්ලියේ ඉන්න අපේ අයියන්ඩියෙක් අයියන්ඩි පොඩි වචනයක් කියන්න බලන්න. ඇයිලා ආයෙත් පාරක් කරනවා. ඔව්. ඒ වෙනකට ආතයි අල්ලම අතු ගන්න. කාකරේනවා. ඔය අතු ගාලා ලස්සනට මේක තියාගන්න. ඔව් ඒක බොහොම හොඳ දෙයක්. ඔයා මොන ආගමේ වුණත් මොකද බෞද්ධ ආගමේ කියලා දිනවා අමදින දෑ කසලුවත් ලැබෙන කුසලයේ නිකසලයි කියලා. ඔයාට ඒ නිකසල කුසලයේ ලැබෙනවා. හරි. හරි එහෙනම් ඔයාලට නිරෝගී භාවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ආ.